මට දැන් මෙතන පෙන්වන්න ෆොටෝ එකක් නෑ. මම දැන් ඉන්නෙත් කොළඹ. හරි. දැන් මම ඉන්නේ කොළඹ. දැන් මේ මම ඉන්නේ කොළඹ 7. මම හිතනවා ලංකාවේ තියෙන පවර්ෆුල්ම ඇඩ්‍රස් එක තමයි අය දන්නවා ඇති කොළඹ 7 කියන්නේ. මම ඉන්නේ කොළඹ 7. එතකොට මේ මම ඉස්කෝලේ යන කාලේ තීරණය කරා පාඩම් කරන්න කොළඹ ඇවිල්ලා බෝඩ් එකේ. මම බෝඩි මැද හිටියේ. ඒ බෝඩි මේ මට ෆොටෝ එකක් නෑ පෙන්වන්න. ඊටාම කුඩා කාමරයක 3 දෙනෙක් පාඩම් කරනවා නෙමෙයි මට කිව්වේ. රස්සාවල් කරන කට්ටිය වගේ ඉන්නේ. 3 දෙනෙක් එක්ක තමයි මගේ අවුරුදු 2ක් විතර ගෙවුනේ. ඒ ගෙදර කට්ටිය නම් හරිම හොඳයි. මම කියන්නේ පහසුකම් අතින් ගත්තාම මේ ඊටාම අවම් පහසුකම් තත්ත්වයක් යට දෙනවා පාඩම්. ඒ පාඩම් කරපු කාලේ සහ ඊට පස්සේ සමස්ත කාලේ ගත්තාම එතනින් පස්සේ ගෙවිච්ච මේක ගොඩනගාගෙන යන කාලේ ගත්තාම ඇත්තරම අර කාපු කට්ටවල් ගොඩක් වැඩි විදපු සැපට වඩා. හරිද? ඒත් අවසානයේදී ඒකෙන් සිද්ධ වෙන පරිවර්තනය මාර ප්‍රබලයි. ඒ පරිවර්තනය. මොකද පරිවර්තනය කියන්නේ සමාජ පරිවර්තනයක් වෙන්නේ. දැන් හිතන්නකෝ ඔයා මාර පොරක් වුණොත් ඒක ඔයාගේ මුළු පවුලම උඩට ගෙනියනවනේ. ඒ පවුලකින් එකෙක් විතරක් තමයි එහෙම තීරණයක් ගන්න සාමාන්‍යයෙන්. පවුලකින් දෙතුන් දෙනෙක් එහෙම තීරණයක් ගන්න අඩුයි. සාමාන්‍යයෙන් පවුලක එකෙක් තමයි එහෙම තීරණයක් ගන්න. අර මගේ පවුලම මම නෙක්ස්ට් ලෙවල් එකට ගෙනියනවා කියලා තීරණයක් ගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා දැකුණු නැති දේවල් ගොඩක් තියෙනවා. ඔයාලට එක්ස්පීරියන්ස් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ ලෝකේ මේ ලංකාවේ පවා එක්ස්පීරියන්ස් කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා තමන් ගැන කොන්ෆිඩන්ස් එකකින් ඉස්සරහට යන්න. ඒක ගොඩක් වැදගත්. හරි. ඔයාදී මං ඒ කියන්නේ තාතකට නිකන් මට කවදා හරි කවුරු හරි කෙනෙක් ඒ කාලේ පෙන්නවා නම් සමහර විට මම උනත්තර සෑහෙන්න උනන්දු වෙන්න තිබුණා වැඩ කරන්න. ඒ කියන්නේ මම දන්නවා මේක බලාගෙන ඉන්න සමහර ළමයි විතර බොහොම මධ්‍යම පාන්තිකව ඇති. සාමාන්‍ය හොඳ කියන්නේ සල්ලි තියෙන මිනිස්සුත් ඇති. සමහරවිට ගොඩාක් දුප්පත් ළමයිනුත් ඇති. ඒ කියන්නේ ගෙදර සීලිවත් නැති සමහරවිට ටයිල් වත් අල්ලලා නැති එහෙම ළමයිනුත් ඇති. ඔය හැමෝටම කාට වුණත් මොන කෙනෙක්ට වුණත් අර ඩ්‍රීම් එකක් දකින්න පුළුවන් නම් සමහර කෙනෙක්ගේ ඩ්‍රීම් එකක් වෙන්නේ අර ටිකක් මේ දේවල් වලින් ඉන්ස්පිරේෂන් එකක් දෙන්න පුළුවන් වෙනවා කියලා මම හිතනවා. ඒ නිසා තමයි මේ මම කතා කරන්නේ මෙහෙම. එතකොට සාමාන්‍යයෙන් මම ඒ කාලේ මම හදාගෙන හිටපු ඩ්‍රීම්ස් තිබ්බ. ඇත්තම සමහරලාට හොඳ ගෙදරක ජීවත් වෙනවා. ඊට පස්සේ හොඳ වාහනයක් පදිනවා. ඒ වගේ ඩ්‍රීම්ස් තියෙනවා. මොකද අපි ඩ්‍රීම්ස් තමයි අපි ජීවත් කරන්නේ. අර හීන තමයි අපි ජීවත් කරන්නේ. ඒ නිසා හොඳ හීනයක් තියාගන්න. තමන් කරන දේවල් සම්බන්ධව තමන් කරන්න දේවල් වලට හොඳ හීනයක් තියාගන්න අනිවාර්යයි. ඒතර හොඳ හීනයක් තිබ්බොත් ඒක සිද්ධ වෙනවා. හොඳ හීනයක් තිබ්බොත් ඒක අනිවාර්යයෙන්ම මේ ඇචීව් කරගන්න ලේසි. හොඳ ටාගට් එකක් තිබ්බොත් ඒක පස්සෙන් යන්න ඒ කියන්නේ භෞතික දේවල් ටාගට් කරලා වැඩ කරන්න එපා. ඒ කියන්නේ ඔයාලා හොඳ ගෙයක් ගන්නවා, හොඳ වාහනයක් ගන්නවා කියලා වැඩ කරන්න එපා. ඔයාගේ ඩ්‍රීම් එක පස්සෙන් යන්න. අනිත් දේවල් ඔයාලට අනිවාර්යෙන් හම්බෙයි. ඒක ගොඩක් වැදගත්. හරි. ඩ්‍රීම් එකක් හදන්න. අනිවාර්යයෙන්ම හොඳ ඩ්‍රීම් එකක් හදන්න. හොඳ තැනක ඉන්නවා. සැපවත් තැනක ජීවත් වෙනවා. වැඩි කාලයක් යන්නේ නැතුව අවුරුදු 30කට කලින් හෝ එහෙම කාලෙකදී හොඳට ජීවත් වෙනවා. මොකද ඔයාගේ අම්මට තාත්තට හොඳ තැනක් දෙනවා. හරි. අම්මට තාත්තට දැන් ඔයා ඉන්නේ සාමාන්‍යයෙන් නෝමල් නම් අම්මට තාත්තට හොඳ තැනක් හොඳ ජීවිතයක් හදනවා. ඒ වගේ දේවල් ඔයාගේ ඩ්‍රීම් එක කරගන්න. ඒක ගොඩක් වැදගත්. අනිවාර්යෙන් ඔයා කරපු කැපකිරීම වලට තමයි ඔයාට රිටර්න් එක හම්බෙන්නේ. ඔයා කරපු කැපකිරීම තමයි අවසානයේදී ඔයාගේ වැලියු එක විදිහට ඔයාට එකතු වෙන්නේ. ඒක හරි වැදගත්. හරි. අපි මුලින්ම කොළඹාවට පස්සේ පළවෙනි වතාවට කොළඹාවට පස්සේ මේ අපි රෙන්ට් එකට ඉඳලා ගෙදරක පස්සේ ගෙදර අපි යනවා හල්ලුවට. මේ ඕකේ අපි යනකොට මුලින්ම යනකොට තියෙන්නේ එක සාලයක් තිබ්බා. පොඩි කාමරයක් තිබ්බා. මම ඊට හොස්ටල් ඉඳලා මම හොස්ටල් එක පළවෙනිට එන්නේ මේකේ මේ සාලයක් තිබ්බා. සාලේ තිබුණා එක කාමර එකක් තිබුණා. කුස්සියක් තිබුණා. වටේට ටකරන් ගහලා තිබ්බ කුස්සිය. කියන්නේ අපේ ගමේ තිබුණ සාමාන්‍යයෙන් නැද මට්ටමේ ගෙදරක් තිබ්බා. මේ කොළඹාවට පස්සේ මුලින්ම තමයි ඒක කොළඹ ඇවිල්ලා ඉඩමක් ගන්න තමයි සල්ලි වලට බෑනේ කොළඹ ඉඩම් ගන්න. ඌටි ඩොක්ක ඉඩමක් ගත්තේ දැන් මේක නෙමෙයි අපි ඉන්න තාම ඉඩම තියෙනවා. කොහොමද ඒක මෙහෙම සාලේ තියෙනවා. ඒ සාලේ තියෙන්නේ සාලේ උස්සලා තියෙන සාමාන්‍යයෙන් ඒ කාලේ අපි මුලින්ම යනකොට තිබු බිම්මට්ට වලට ඒ සාලේට අදාළ ෆවුන්ඩේෂන් එක උස්සලා තියෙන්නේ සාමාන්‍යයෙන් අඩි කීපයක් ඉන්න ප්‍රමාණයක් උස්සලා තියෙනවා. මොකද මේ ඒක ගම් වතුරට එහෙම යට වෙන්නේ එහෙම ගෙදරක්. ඒ ගෙදරට මුලින්ම යනකොට ඒ යන්න ටිකේ නිකන් මඩ ගහරුවක් වගේ එකක් වෙනින් තියෙන්නේ පාරේ ගල් තියලා තියෙනවා. يعني ලොකු ගල් තියලා අපි ඒ වගේ ඇවිදගෙන තමයි ගෙදර සාලේට යන්නේ. සාලේට යහපැත්තේ කාමරයක් තියෙනවා. මේ කාමරේ දෙන්නේ ඒ කාලේ පාඩම් කරන කවුරු හරි කෙනාට අයියා ඒ ලෙවල් කරන කාලේ අයියට ඒ කාමරේ යන්න. ඒ වගේ තමයි ඒ කාමරේ දෙන්නේ. ඊට පස්සේ මේ සාලේ තමයි අනිත් හැමෝම ඉන්නේ. අම්මලා තාත්තලා මම මල්ලි අපි ඔක්කොම සාලේ හිටියේ. කුස්සියක් තිබ්බ පොඩි ටකරන් ටිකක් ගහලා වගේ එහෙම. පස්සේ ඉතින් ටික ටික යම් දේවල් ටිකක් සිද්ධ වෙලා අද යමක් කරගන්න පුළුවන් දැනකට ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට ඔය සියල්ල වෙන්න පටන් ගත්ත තැන එක පොයින්ට් එකක් කවුරු ඇහුවොතින් මේ හැම දෙයකටම මුල වුණේ මොකක්ද කියලා ඒ ලෙවල් රිසල්ට් එක. හැම දෙයකටම පටන් ගත්ත තැන ඒ ලෙවල් රිසල්ට් එක. එතනින් ඉස්සරහට ආව මොකක්ද කරන්නේ? ඒක මොකක් කරේ. හැබැයි එතනින් එන කොන්ෆිඩන්ස් ලෙවල් එක පිස්සු හැදෙනවා. හරි. ඒ එන කොන්ෆිඩන්ස් ලෙවල් එක ඒ ලෙවල් රිසල්ට් එකෙන් අපෝ මම මගේ කියලා දෙයක් කරා මම මගේ කියලා දෙයක් අචීව් කරා කියලා එන ඒ කොන්ෆිඩන්ස් එක පිස්සු හැදෙනවා.
ඒකෙන් මම ඒවා වැඩක් ගත්තා. වා වැඩකට වහින්න දේවල් පුළුවන් එකෙක් විදියට. අර මිනිස්සු ගැන කතන්දර දාලා නැහැ. ටියුෂන් වල අපි එනකොට මොන කතන්දරද කියන්නේ ඔය කිව්වේ නැති ඉතින් දැන් මේ කතන්දර කිසිවක් නැහැ නේ අපි මේ තැනකට වෙනස් වෙලා තියෙනවා. ඒකවල ඒ කතන්දර මොකුත් නැතුව කොන්ද ගෙලින් තියාගෙන යන්න ඕන කොන්ෆිඩන්ස් එකෙන් අතනින්. කොහොම කතා අපි ඉස්සරහට අහලා තියෙනවා ඊට වඩා 1000ක් ප්‍රශ්න ගැන අපි මේක කරලා තියෙනවා. එහෙම මට වෙන ප්‍රශ්න මොකක් හරි මම මේකට ෆේස් කරනවා කියලා කොන්ෆිඩන්ස් එක එනවා. ඒක නෙක්ස්ට් ලෙවල්. ඒ හින්දා හරිද ඔයාලා පේනවට වඩා ඔයාලා දකින්නට වඩා මේ ලෝකේ මහ ලොකුයි. ඒක මහ විශාල ලෝකයක්. ඒක දකින්න පුළුවන් නම් හරි ආසයි වෙනවා. ඒක විඳින්න පුළුවන් නම් මරු. අර වගේ කැත කතාවක් කිව්ව මේවා ලස්සන වෙද්දි තවත් මරු. ඒකට මෙතන ඉන්න බහුතරය උඹලට එහෙම මොකුත් නැතුව ඇති මීට වඩා අන්ත අසරණ කතන්දර ඇති ඕගොල්ලන්ට කියන්න. ඉතින් මේ කතන්දර කවුරුත් දැන් අහන්නේ නැහැ. හැබැයි අද මෙහෙම මේ කතන්දර කියද්දි හැමෝම අහනවා. ඕක තමයි වෙනස. අර ඕගොල්ලෝ මේක දිනුවේ නැත්තම් ඔයාලගේ පෙරදුන කතාව අහන්න කවුරුත් නැහැ. හැබැයි ඔයාලා දිනුවට පස්සේ අර ගහන කයිවාරු අහන්න මාර මිනිස්සු ගොඩක් නැස්ති වෙලා ඉන්නවා. ඉන්න දිනන්න මේක ඉවර කරන්න. මේක පටන් ගන්න. දිනන්න පටන් ගන්න. ඒ පටන් ගන්නම ඊළඟ මාස පහේ ඉන ඒ ලෙවල් එකේ කරලා පෙන්නන්න. හරි.